මොනව නැතත් මගේ දරුවා නැති අඩුපාඩුව කවදාවත් පිරිමහන්න බැහැ. මගේ පුතාව හාව පනින්න නෙමෙයි කැම්පස් යවුවේ. මගේ දරුවා අපි ඉස්සරහා කවදාවත් ෂර්ට් එකක් නැතුවවත් ඉඳලා නැහැ. එහෙම හැදුණු දරුවෙක්ට ඒ වගේ දෙයක් දරා ගන්න බැහැ. නාලා බාත්රූම් එකෙන් එළියටවත් ඇවිත් නැහැ එයා ෂර්ට් එක නැතුව. මට එදා පුතාගේ වෙනස දැනුණා හොඳටම. එයා අපිට මුහුණ දුන්නේ නැහැ. මට මගේ පුතාගේ මූණ මැවිලා පේනවා. මම හිතන්නේ පුතා නැතුව ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියලා. අනේ තව දරුවෙක්ට නම් එහෙම කරන්න එපා අධ්‍යාපනයේ නාමයෙන්. විශ්වවිද්‍යාලවලට යන නරුම පිරිසක් අතින් දරුවන්ගේ නිදහස නැති කර ඔවුන්ට දරුණු වදහිංසා දුන් බව කියන දරුවාගේ මරණයට සැකපිට 4 දෙනෙක් අත්අඩංගුවටගෙන නීතිය හමුවට රැගෙනීම ගැන තරමකට සෑහීමකට පත්වෙනවා යයි නවක වදයට මුහුණ දීමෙන් පසු සියදිවි නසාගත් ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචිව සිටි චරිත් තිල්ෂාන් සිසුවාගේ මව වන ඉරෝෂිකා තුලානි දර්ශිකා දයාරත්න මහත්මිය පැවසුවාය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදී කොට කලිසමක් හැඳ සිටියේ යයි උරණ වූ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් එහි ඉංජිනේරු තාක්ෂණ වේදයා හදාරමින් සිටි දෙවන වසරේ සිසුවෙක් වූ චරිත් තිල්ෂාන් දයාරත්න තුළු සිසුන් කිහිප දෙනෙකුට අප්‍රේල් මාස 26 වෙනි දින රාත්‍රියේ දරුණු ලෙස නවක වදය දී ඇතැයි මේ වන විට අනාවරණය වී තිබේ. මේ සිද්ධියත් සමග දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි චරිත් තිල්ෂාන් සිසුවා සිය ගම්පොළ නිවසට පැමිණ ලිපියක් ලියා නිවස පිටුපසදී කෙළ වැළලාගෙන පසුගිය 29 වෙනිදා සියදිවි නසාගෙන තිබුණි. චරිත්ගේ සද්දවසේ දානමය පින්කම ඊයේ දිනට යෙදී තිබින. අටබාගේ උඩගම ආනන්දමූල විහාරස්ථානයේ විහාරවාසී ශාස්ත්‍රවේදී මාවැල තිලකවංශ හිමියෝ අනුශාසනාවක් කරමින් එහිදී මෙසේ ප්‍රකාශ කළහ. චරිත් විශ්වවිද්‍යාලයට ගියේ අලුත් සිහිනයක් නැවුම් බලාපොරොත්තුවක් තියාගෙන. තම මව්පියන්ට ඥාතීන්ට මෙන්ම ගමටත් ගෞරවයක් දෙන්නයි. නමුත් මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉහළ වසරවල සිසුන්ගෙන් එල්ල වූ තාඩන පීඩන එහෙම නැතිනම් අමානුෂික නවක වදය තරා ගැනීමට නොහැකිව අප කවුරුත් නොපැතූ ආකාරයට ඔහු ජීවිතය නැති කරගත්තා. ඔහු ඉගෙනගත් දෙවන වසරේ සිසුන් විසින් මේ පිළිබඳව නීතියේ සාධාරණයක් ඉල්ලා තිබෙනවා. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාල පද්ධතියෙන් නවක වදය තුරන් කිරීමයි. ඒ සඳහා අපද කටයුතු කළ යුතු වන්නේ මේ රටේ ගම්බද දරුවන්ගේ සහ මව්පියන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කර දීමට අපගේද වගකීම මේ රටට දිය යුතු නිසයි. මෙහිදී අදහස් දැක්වූ චරිත්ගේ පියාවන රුවන් දයාරත්න මහතා මෙසේ පැවසීය. මව්පියන් විදිහට අපේ දහසක් අවශ්‍යතාවන් කැප කර මගේ පුතාගේ අනාගතය දීප්තිමත් කිරීමට අපි අනේක වාරයක් දුක් විඳ කැපකිරීම කළ නමුත් මේ විශ්වවිද්‍යාලවල ඉන්න ඇතැමුන් කිහිප දෙනෙක් ඒ සියලු දේ විනාශ කළා. අපේ වයසත් එක්ක අපි දන්නා ආකාරයට 70 දශකයේ ඉඳලා විශ්වවිද්‍යාලවල දරුණු විදිහට පවතින මේ නවක වදය තුරන් කිරීමට කිසිම පාලකයෙක් කටයුතු කළේ නැහැ. මේ නිසා දරුවන් පිරිසක් මිය ගියා. අත්පා කැඩුනා. ඔවුන් මානසික පීඩාවන්ට ගොදුරු වුණා. උන්මත්තකය වුණා. තට්ටු ගොඩනැගිලි වලින් පහළට පැනලා ආබාධිතය වුණා. ඒත් අදටත් ඒ අමානුෂික නවක වදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් තුරන් වෙලා නැහැ. ඒ නිසා ජනාධිපතිගෙන් අප ඉල්ලා සිටින්නේ රටේ කරන මේ පරිවර්තන අතරට මේ විශ්වවිද්‍යාල නවක වදය තුරන් කිරීමටද වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. මේ උගත් සමාජයේ ඇතිව තිබෙන මේ ගෝත්‍රික සමාජ ක්‍රමය ඉවත් කිරීමට පියවර නොගැනීම රටවැසියන් වන අප හැමෝටමත් ප්‍රශ්නයක්. ඒ වගේම අනෙක් දරුවන්ගේ වගේ මගේ දරුවගේ මරණයත් රහසක් වීමට ඉඩ නොදී මේ අපරාධය ලෝකයට හෙළි කළ සියලු මාධ්‍යවේදීන්ටත් මාධ්‍යයන්ටත් නිර්භයව කටයුතු කළ මගේ දරුවාගේ වසරේ විශ්වවිද්‍යාල දරුවන්ටත් මම ගෞරවය පුද කරනවා. ඔවුන්ගේ මේ හොඳ කාර්යයට රටවැසියන් වන අපද සහාය දිය යුතු යැයි මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා යයිද පැවසීය. එමෙන්ම චරිත්ගේ මෙම මරණය වෙනුවෙන් මැයි 9 හවස 4ට ගෝල් ෆේස් එකට එන්න පුළුවන් හැමෝටම එකතු වෙන්නයි සමාජ මාධ්‍ය තුල හැමෝටම ආරාධනාවක්ද සිදු කර තිබුණා.